අනුසෞතරය කිව්වනේ. මොකද්ද කියලා එහා පැත්තෙන් අනික් කණ්ඩායම කොට පස්සේ මේ වෙනස්කම් නිසා ඔබතුමාට ජනාධිපති නැතිව කැමතියි කොහොනේ මට ප්‍රශ්නයක් නැහැ. මං ආවේ මේක හැමදාම ඉන්න නෙවෙයි. දැන් සමහරු බලය හොබවන්න වෙනවා. ඒ ගැන සැකයක් නැහැ. හැබැයි බලයට ආසාවයි බල හිපීම දෙකක් නේ. බලයට ආසාවෙන් පවත්වා ගන්නත් පුළුවන්. බලය වගකීමක් ලෙස දරන්නත් පුළුවන්. ෆිදෙල් බලය දෙන්නේ මොකක් ලෙසද? වගකීමක් ලෙස. ආසාවක් ලෙස නෙවෙයි. ජනාධිපතින ආසාවක් තිබුණේ නැහැ. අගමැතිතුන ආසාවක් තිබුණේ නැහැ. දැන් ඊ පෙරදත් අපි දැක්කේ නේද? අනුසෞතරය කිව්වනේ එහා පැත්තෙන් අනික් කණ්ඩායම කොට පස්සේ මේ වෙනස්කම් නිසා ඔබතුමාට ජනාධිපති නැතිව කැමතියි කොහොනේ මට ප්‍රශ්නයක් නැහැ. මං ආවේ මේක හැමදාම ඉන්න නෙවෙයි. හරිනේ නේ. දැන් සමහරව එක කොට විකෘති කරලා යනවා. ඒක මොකද්ද? අපි මේ ඒ කියන්නේ බලයේ ඉඳීම සඳහා ඕනම දෙයක් දරා ගන්න ලෑස්ති නැහැ. අපි ආවේ යමක් කරන්න වැඩේ කරන්න ඕන. ඒක තමන් ඉන්න තනතුර මොකක්ද වෙන්නේ කියන එක නොසලකා ඒ වැඩේ කරන්න ඕන කියන එක. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝටත් බලය සම්බන්ධ ආසාවක් තිබුණා. මම උදාහරණ කිහිපයක් කියන්නම් උඩ. ඒ කියන්නේ 1959 ජනවාරි විප්ලවය සිද්ධ වෙනවනේ. ආණ්ඩුවක් පිහිටවනවනේ. ආණ්ඩුවක් පිහිටෙව්වම කවුද ජනාධිපති උනේ? කියුබාවේ පළවෙනි ආණ්ඩුවේ පළවෙනි ජනාධිපති කවුද? ෆිදෙල් කාස්ට්‍රෝ ජනාධිපති උනේ නැහැ. ජනාධිපති කරේ කවද? මැනුවෙල් උරුටියා කියලා විනිසුරුවරයෙක්. ප්‍රගතිශීලී විනිශ්චයකාරවරයෙක් හිටියා කියුබාවේ. ෆිදෙල් කාස්ට්‍රෝ කිව්වා යාට ජනාධිපති වෙන්න කියලා. එයා විප්ලවයට උදව් කරපු කෙනෙක් නිසා කසීරා මාස්ටර් හිටපු කෙනෙක්වත් නෙවෙයි. ප්‍රධාන කණ්ඩායම හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි එයා මැනුවෙල් උරුටියාව ජනාධිපති කළා. අගමැති කරේ කවුද? නීතිඥයෙක් හිටියා කඩෝනා කියලා. ඒ නීතිඥයව තමයි අගමැති කරේ. නිසා අගමැති ජනාධිපති දෙන්නම අර ඒගොල්ලන්ගේ ෆිදෙල්ලාගේ ටීම් එකට පිටින්. ඒකෙන් මොකද්ද පෙන්වන්නේ? ඒකෙන් පෙන්වුවේ අපි සටන් කරේ කට හදන්න මිසක් තනතුරු වලට නෙවෙයි. ජනාධිපතිකම් අපිට ලොකු නෑ. අගමැතිකම් අපිට ලොකු නෑ. ඕන කෙනෙක් දරන්න. අපිට තියෙන්නේ මොකද්ද? රට වෙනස් කරන්න වගකීමක් දරන්න. ඒක තමයි පෙන්වන්නේ. ඉතින් අපිට ඉතින් අපේ තරුණ කණ්ඩායමක් හැටියට අපිට මේ තියෙන අත්දැකීම මොකද්ද? අපි වගකීම් දරනවා මිසක් තනතුරු ගැන කල්පනා කළ යුතු නෑ. ෆිදෙල්ට තනතුරු ලොකුනේ නෑ. ෆිදෙල් වගකීමක් දරුවේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අරගොල්ලෝ අසමත් වෙනකොට ඒගොල්ලන් බැරිනකොට ඒගොල්ලන් යනකොට පස්සේ ෆිදෙල් කාස්ට්‍රෝ ජනාධිපතිත් වුණා, පචලේකම ඔක්කොම වුණා. නමුත් පටන් ගත්ත ගමන්ම අගමැතිකම ටක් ගාලා ගත්තේ ජනාධිපතිතුමන් ගන්න ගියේ නැහැ. ඒව බෙදා ගන්න ගියේ නැහැ. ඒකෙනත් පෙන්නවා එයා සටන් කරේ සිරා මාස්ට්‍රාවල අගමැතිකම ජනාධිපතිකම් ගන්න නෙවෙයි රට වෙනස් කිරීම වගේම දරන්න කියන එක ඔප්පු කරලා තියෙනවා.